ආයුබෝවන් ආදරණීය දුවපතේ. 9 ශ්‍රේණියේ ද්‍රව මිනුම් කියන පාඩම කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මිනුම් ද්‍රව කියන්නේ අඩංගු වාචනයේ හැඩය ගන්න තරලයකට අපි ද්‍රවයක් කියනවා. එතකොට පුතේ මිනුම් කියන්නේ මැනීම ද්‍රවයක් මැනීම මෙහිදී සාකච්ඡා වෙනවා. පුතේ ඔබ ද්‍රව මැන්නා මේ දැන් අපි මනින්නේ මිලිලීටර් ලීටර් වලින් වුණාට අපේ ව්‍යවහාරයේ තවමත් පවතිනවා බෝතල්, බාග, ගැලුම්, කාල අරික්කාල, අවුන්සේ ඒවා තවමත් යම් තාක් දුරකට පවතිනවා. හැබැයි අපි දැන් මිනුම් කරන්නේ මිලිලීටර් ලීටර් වලින්. පුතේ මොනවද බෝතල් ගැලුම් ඒ කියපු ඒක ක්‍රමය කාගේද? ඒක බ්‍රිතාන්‍යයන්ගේ ඒක ක්‍රමය. බ්‍රිටිෂ් ක්‍රමය. හැබැයි ඔය ඒක ක්‍රමය හැමෝටම අදාළ වෙන විදිහට මෙට්‍රික් ක්‍රමය නිර්මාණය කරනවා පසුව. මම මේ මෙට්‍රික් ක්‍රමය ගැන ඉස්සෙල්ලම හඳුන්වලා දීලා ඉන්නම් පුතේ මේ පාඩම් පටන් ගන්න කලින්ම. පුතේ ජාත්‍යන්තර මිනුම් වලදී දුරමනින්න පාවිච්චි කරනවා සෙන්ටිමීටර්. දුරමනින්න පාවිච්චි කරනවා සෙන්ටිමීටර්. මේ පේන්නේ සෙන්ටිමීටර්. එතකොට පොඩ්ඩක් බලන්න අන්තර්ජාතික මිනුම් ගන්න ක්‍රමවේදය තුල මොනවද? දිගමනිනවා මොනවයින්ද? සෙන්ටිමීටර් වලින් 1 cm සෙන්ටිමීටර් වලින්. හරිද? මේ ජාත්‍යන්තර ක්‍රමයේ හැදෙන විදිහ චුට්ටක් මම පැහැදිලි කරන්න හදන්නේ. ඊගාවට පුතේ වර්ගඵලය. වර්ගඵලය. චුට්ටක් බලන්න. වර්ගඵලයක් මේ පාටින් වලින් වර්ගඵලය. සෙන්ටිමීටරේ සමචතුරස්‍රයක් ඇන්දොත් 1 cm කියලා සමචතුරස්‍රයක් ගත්තොත් අපි ඕක කියනවා 1 වර්ග සෙන්ටිමීටර්. ඊගාවට අපිට වැදගත් වන කාරණය තමයි පරිමාව. පරිමාව මනින්නේ මොනවයින්ද? මෙන්න මේ જાතියේ සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල සෙන්ටිමීටරයක් උස එකයි cm දිග 1 cm පළල 1 cm උස. හරි. 1 cm පළල 1 cm දිග 1 cm උස. ගණකයක් හැදුවොත් අන්න ඒක කියනවා ඝන සෙන්ටිමීටර් එකයි කියලා. පුතේ හොඳට බලන්න. හිතන්නකෝ මෙන්න මෙහෙම අපි ගමු මේ ෆෝන් එකේ පරිමාව කියන්නේ ඇත්තටම මේ ෆෝන් එක අවකාශයෙන් ගන්න ඉඩ ප්‍රමාණය. එතකොට මේකේ ගණනය කිරීම ඔබට කරන්න පුළුවන්ද? ඇත්තටම ඒවා ඔබට උගන්වන්නේ නෑ 11 පන්තියට වෙනකම්. මේකට යන පරිමාව, මේක ප්ලාස්ටික් පරිමාව, මේක ලෝහ පරිමාව වෙනම කැල්කියුලේට් වෙනවා පුතේ. ඒවා වෙනම ක්‍රමවේද ඇතුලේ කැල්කියුලේට් වෙන්නේ. අපි A level maths වලදී වගේ ඕවා කතා කරනවා. හැබැයි මේකේ පරිමාව අද ඔබට හොයාගන්න ඕන නම්
ක්‍රමවේදයක් තියෙනවා ඒක මම පස්සේ කියන්නම්. හරි? හරි. එහෙනම් පුතේ අපි කියාගෙන ආවේ පරිමාව හොයන්න මේ ඝන සෙන්ටි මේ cm එකකට මේකට කියනවා ඝන සෙන්ටිමීටර 1යි කියලා. 1යි ඝන සෙන්ටිමීටර කියලා. පුතේ ඇත්තටම මේකේ සයිස් එක ඇන්දොත් කොච්චර වගේද? ඇත්තටම ඇන්දොත් මෙන්න මෙච්චරක් විතර පුතේ. පේනවද නම් දන්නේ නැහැ. ඇත්තම සයිස් එක. ඒක මම ටිකක් ලොක් කරලා ඇඳලා තියෙන්නේ. හරි පරිමාව. එතකොට පුතේ මෙන්න අන්තර්ජාතික ක්‍රමේදී ඝන සෙන්ටිමීටර් 1 හැඳින්නුවා කීයයි කියද? 1යි මිලිලීටර් කියලා. මොකක් කියලාද හැඳින්නුවේ? 1යි මිලිලීටර් කියලා. ඝන සෙන්ටිමීටර් 1 හැඳින්නුවා 1යි මිලිලීටර් කියලා. මිලිලීටර් කියන ඒකකය හැදෙන්නේ ඝන 1 සෙන්ටිමීටරයක් දිග 1 සෙන්ටිමීටරයක් පහළ 1 සෙන්ටිමීටරයක් උස භාජනයක් හැදුවොත් ඒ භාජනයට අල්ලන ද්‍රව පරිමාව මිලිලීටර් 1යි කියලා ඒගොල්ලෝ නිර්වචනයක් දෙනවා. මොකද්ද ඒ කියන කතාව? අපි හිතමු මෙහෙම පුතේ විනාඩියක් ඉන්න මම ඔයාලට හදලා පෙන්නන්නම් දරුවෝ. විනාඩියක් ඉන්න. අපි මෙහෙම ගමුකෝ. මෙහෙම ගමු. මේ වගේ එකක් නෙමෙයි හොඳේ. කරුණාකරලා තේරුම් ගන්න මේ වගේ එකක් නෙමෙයි. මේක වෙන්න එක තේරුම් ගන්න මේ ඝනකයක් 1 සෙන්ටිමීටරයක් උස 1 සෙන්ටිමීටරයක් පහළ 1 සෙන්ටිමීටරයක් දිග තියෙන ඝනකයක්. හරියට මේ වගේ භාජනයක් කියලා හිතන්නකෝ. ඔහොම භාජනයක් හදලා ඒකට ද්‍රවය පිරෙව්වොත් කටමට්ටමට වෙනකන් අන්න ඒක අර්ථකථනය කරා මිලිලීටර් 1යි කියලා. ඕකේ. ඔයිට වැඩිය හරි ලස්සන අපූරු කතාවක් තියෙනවා පුතේ. ඒ තමයි මෙන්න මේක. පරිමාවෙන් ස්කන්ධයේ ඒකක මේගොල්ලෝ නිර්වචනය කරනවා මෙන්න මෙහෙම. මොකද්ද? ස්කන්ධය. පුතේ ස්කන්ධය මනින්නේ ග්‍රෑම් වලින්. එතකොට ග්‍රෑම් එක අර්ථකථනය කරපු විදිහ තේරුම් ගන්න පුතේ. ඔය පාට් එක ඔයාලගේ පන්තිදී උගන්වන්නෙත් නෑ, O level සිලබස් එක ඇතුළේ උගන්වන්නෙත් නෑ. හැබැයි මාර්ම වැදගත් කාරණයක් මේක. ඒක හන්ද පුතේ මේක හොඳටම තේරුම් ගන්න. ග්‍රෑම් එක අර්ථකථනය කරේ කොහොමද? මේක නිර්වචනය කරේ කොහොමද? ග්‍රෑම් එකට. ග්‍රෑම් එකේ තේරුම මොකද්ද? පුතේ 1 සෙන්ටිමීටරයක් දිග 1 සෙන්ටිමීටරයක් පහළ 1 සෙන්ටිමීටරයක් උස ඝනක හැඩති භාජනයකට මොනවා වැක් කරොත්ද? හොඳටම තේරුම් ගන්න. පුතේ 1 cm දිග 1 cm පහළ 1 cm උස ඝනක හැඩති භාජනයකට H2O ලික්විඩ් එක ජලය විතරයි වෙන කිසිම දෙයක් නැතුව කිසිම ලවණයක් නැතුව රොඩ්ඩක්වත් නැතුව වතුර විතරක් පුරවලා අන්නේ වතුර ටිකේ ස්කන්ධය ගත්තනම් ඒ H2O වල ස්කන්ධය ගත්තනම් මේක මැන්නා නම් පුතේ අපි කිව්වා 1 ග්‍රෑම් කියලා. ඒ කියන්නේ මොකද්ද? H2O ලික්විඩ් එකේ 1 ml ස්කන්ධය නිර්වචනය කරා 1 ග්‍රෑම් කියලා. මේ පාට් එක නම් මේ පන්තිදී උගන්වන්නේ නැහැ. මේක හැබැයි ඔළුවේ තියාගන්න මේක මාර වැදගත් පුතේ. හරි? මේක හරිම වැදගත්. ඒක හන්දා
මේ පාට් එක ඔළුවේ තියාගන්න. හරි. එතකොට ඔන්න මේ ටික අපි ඔක්කොම ලියාගමු. හැබැයි අපිට වැදගත් වෙන ටික මම කොටු කරන්නම්. මෙන්න මේක වැදගත්. ඊට පස්සේ පුතේ ඊට පස්සේ ලීටර් එකට මිලිලීටර් කීයද? ඒක අපි දන්නවා. ලීටර් එකට මිලිලීටර් 1000යි. එකයි ලීටර් වලට 1000යි මිලිලීටර්. එහෙනම් එකයි ලීටර් වලට 1000යි මිලිලීටර් කියන්නේ මිලිලීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර එකක් නම්. එකයි ලීටර් කියන්නේ 1000යි ඝන සෙන්ටිමීටර්. හරිද? ඒක මේක කියලා මතක තියාගන්න එපා. මේ දෙන්න මතක තියාගන්න. එක ලීටරයට ඝන මිලිලීටර් 1000ක් තියෙනවා. ඒක හන්ද මිලිලීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර එකක්. ඒක හන්ද මේක ලීටර් එක කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක් කියලා මතක තියාගන්න පුතේ. හරි. හරි පුතේ චුට්ටක් අහන්න. මේකේ තව වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ලීටර් එකයි ඝන සෙන්ටිමීටර අතර සම්බන්ධ තමයි අපිට උගන්වන්නේ. හැබැයි ඇත්තටම ඒ ලෙවල් වලට ගියාට පස්සේ එහෙම නැත්නම් ඔබ 11 පන්තියට විතර ගියාට පස්සේ සාන්ද්‍රණය කියන මාතෘකාවේදී විද්‍යාවේදී එතකොට පුතේ රසායන විද්‍යාවේ අයි පාර්ට් එකේදී සාන්ද්‍රණය කියන එක ඒගොල්ලෝ අර්ථකථනය කරද්දී ඒකේ ඒකක දෙද්දී පුතේ ඝන ඩෙසිමීටරයට මවුල කියලා දෙනවා. එතකොට ඝන ඩෙසිමීටර කතාවයි මේකයි අතර සම්බන්ධය. මං ඒ ලෙවල් මැත්ස් ක්ලාස් එකේ ඉගෙනගෙන කෙමිස්ට්‍රි ක්ලාස් එකේ වාඩිනාට පස්සේ මට තිබිච්ච ප්‍රශ්නය ලීටරේ ඝන සෙන්ටිමීටර අතර සම්බන්ධයක් මාත් තුල දැනගෙන හිටියේ නෑ පුතේ. ඒක මට සමහර තැන්වලදී බලපෑවා. හැබැයි ඒක දැනගත්තට පස්සේ මට ඒක ප්‍රශ්න නිරාකරණය වුණා. ඒකත් මම මෙතනම කියලා ඉන්නම්. පුතේ ඔයාලගේ ඔය ලියන පොත්වල දාලා තියෙනවා දිග මිනුම් වල සෙන්ටිමීටර් 10ක් තමයි ඩෙසිමීටර් එකක් කියන්නේ. මොකද්ද සෙන්ටිමීටර් 10ක්. එතකොට හොඳට බලන්න. එතකොට පුතේ මෙන්න මෙහෙම වුණොත් චුට්ට තේරුම් ගන්න 10යි සෙන්ටිමීටර් කියන්නේ එකයි ඩෙසිමීටර්. සෙන්ටිමීටර් 10ක් තමයි ඩෙසිමීටර් එක. එකයි ඩෙසිමීටර් එකයි ඩෙසිමීටර් දිග එකයි ඩෙසිමීටර් පල්ල එකයි ඩෙසිමීටර් උස ගණකයක් හැදුවොත් ඒක ලීටර් එකයි කියලා අපි ගත්තා. එහෙනම් එකයි ලීටර් සමානයි මොකද්ද? එකයි ඝන ඩෙසිමීටර්. පුතේ මේකත් ඔබ දැනගත යුතු කාරණයක් නොවේයි. මේක අර අමතර දැනුමට තියාගෙන ඝන ඩෙසිමීටර් එකක් තමයි ලීටරේ උනේ කියලා. හරි? ඒක අමතර දැනුමට තියාගෙන ඒක මම මකලා දාන්නම්. හරිද? ඒක අමතර දැනුමට තියාගමු. ඊගාවට වැදගත් කාරණය තමයි පුතේ ඝන මීටරය. හරි මෙහෙම කරමු. ඔයාලා මේ ටික ලියාගන්න ඊගාව කාරණය මම කියලා දෙන්නම්. හරියට ඇඳලා. මොකද මේක අඳින්න ඉඩමදි. හරි. පුතේ මේක ලස්සනට දාගන්න දිග වර්ගඵලය පරිමාවෙන් ඝන සෙන්ටිමීටර කියන එක නිර්මාණය වෙනවා. ඒක නිර්මාණය වුණාට පස්සේ ඒකේ මිලිලීටරය කියන එක අර්ථ දක්වනවා. ඒක අනුව ලීටරයකට මිලිලීටර 1000යි කියන එක ඒගොල්ලෝ දෙනවා පුතේ. එහෙම දෙන එක මේක ලියා ගන්න දරුවෝ. මේකත් ලියාගන්න මේකත් හරි වැදගත්. හැබැයි ඔයාලට ඕනි වෙන්නේ නෑ. හැබැයි ඒකත් හරි වැදගත්. ස්කන්ධය ගත්තේ කොහොමද? ජලය ග්‍රෑම් එකක් කියන්නේ ඕනි මෙහෙ ග්‍රෑම් එකක් කියන්නේ ජලය මිලිලීටර එකක ස්කන්ධය පුතේ. අන්න ඒ කාරණය මාරම වැදගත්. හොඳේ. හරි. එහෙනම් දරුවෝ මේක ලියාගන්නකෝ. ඔක ලියාගන්නකෝ පුතේ. හරි. කියමු. හරි. ඔන්න මම අයින් වුණා ඔයාලා ලියන්න පුතේ. ලියාගන්න දරුවෝ.
හොඳ ළමයි ඔගේ ලියන්න පුතේ ටක් ගාලා ලියන්න. චූටි වෙලාවක් දෙන්නම් ලියන්න. ලියන්න පුතේ. හරි වෙලාව ඇද්ද? වෙලාව මදි වගේ නම් පුතේ. වෙලාව මදි වගේ නම් මෙහෙම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න දරුවෝ. මෙහෙම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුතේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මේක ලියා ගන්න දරුවෝ. මේක ලියා ගන්න. හරි? දැන් ඊගාවට බලන්න පුතේ බලන්න. හරි? ඝන මීටර 1 ඝන මීටර 1 කියන එක කොහොමද ගන්නෙ? අපි හරියටම මේක අඳිමු. හරියටම මේක අඳිමු. මේ සෙන්ටිමීටර් 50 රූලක් මේ සෙන්ටිමීටර් 50 රූලක් පියන්දොත් 50යි 100යි. බලන්න මේ තියෙන්නේ පුතේ ඔය තියෙන්නේ වර්ග මීටරය. සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල කොටුවක්. හරිද? දැන් ඝන මීටර එක අපි නිර්මාණය කරොත් පොඩ්ඩක් බලන්න මේකේ සයිස් එක පුතේ හොඳේ. මේකේ සයිස් එක බලන්න පොඩ්ඩක්. හරියටම මේ කාරණේ තේරුම් කරගන්න ඕනි හන්ද මේ වෙලාව අරගෙන මේ වැඩේ කරන්නේ. හරි මේ ටික යා කරමු.
හරි. බලන්න පුතේ. පේනවද? හරි. ඔන්න ඔය සයිස් එකේ කොටුවක් කොහමද? 1 මීටර් දිග, 1 මීටර් උස, 1 මීටර් පළල එකක් ගත්තොත් මේක කියනවා, මේකේ පරිමාව කියනවා ඝන මීටර 1යි කියලා. ඝන මීටර 1යි කියලා. මේකේ පරිමාව ඝන මීටර 1යි. හොඳටම තේරුම් ගන්න දරුවෝ. ඕකේ පරිමාව ඝන මීටර 1යි. පුතේ 1 මීටර කියන්නේ 100යි සෙන්ටිමීටර්. මෙතනත් 100යි සෙන්ටිමීටර්. මෙතනත් 100යි සෙන්ටිමීටර්. පුතේ හොඳට බලන්න. ඕකේ 100ක් දිග, 100ක් පළල, 100ක් උස. එළයිරක් ගහලා තියෙන්නේ. 100ක් දිග, 100ක් පළල, 100ක් උස. එහෙනම් මේකේ පරිමාව හොයන්නේ කොහොමද? දිග් ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස. එහෙනම් මේකේ පරිමාව මං හොයන්නම් ඝන සෙන්ටිමීටර වලින්. 100යි cm දිග, 100යි cm පළල, 100යි cm උස එකේ පරිමාව වෙනවා. ඕකේ පරිමාව වෙනවා අග බින්දු 6ක් තියෙනවා. ඒ ටික දාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 1 1 1 හන්ද 1 ඝන සෙන්ටිමීටර් මිලියනයයි. ඝන සෙන්ටිමීටර් කියපු දේ මිලියනයයි. ඝන සෙන්ටිමීටර් මිලියනය මිලිලීටර් වලින් ගත්තොත් කීයයිද? මිලිලීටර් වලින් ගත්තොත් කීයද? ඒකත් මිලිලීටරුත් මිලියනයයි. ඒ කියන්නේ මෙන්න මේකට වත් කරන්න පුළුවන් ජල පරිමාව ගත්තොත් ඒක මැන්නොත් මිලිලීටර් මිලියනයක්. හරි. පුතේ 1 මිලිලීටර් කියන්නේ 1 ඝන සෙන්ටිමීටර කියන්නේ 1 මිලිලීටර්. ඒකයි මේක ගත්තේ. තව සම්බන්ධයක් දන්නවා. මිලිලීටර් 1000ක් තමයි පුතේ ලීටරේ. එහෙනම් 1 ලීටර් කියන්නේ 1000යි මිලිලීටර්. පැහැදිලි? 1 ලීටර් කියන්නේ 1000යි මිලිලීටර්. එහෙනම් මිලිලීටර් ලීටර් කරන්න මේක පරිම 1 ඝන මීටර 1 ඝන මීටරය හොයන්නේ මේ 1 ඝන මීටරය හොයන්නේ මේ 1 ඝන මීටරය. මේක එනවා මේක 1000න් බෙදන්න ඕනි. මිලියනය බෙදනවා 1000න්. එතකොට හැදෙන ඒකකය මොකද්ද? ලීටර්. එතකොට ලීටර් පුතේ මේ බින්දුන්ට මේ බින්දුන කැපුවා. එතකොට 1000යි ලීටර්. 1යි ඝන මීටර කියන්නේ 1000යි ලීටර්. ඔන්න ඕක වැදගත් වෙනවා. ඔන්න ඕක වැදගත් වෙනවා. පුතේ මං අමතර යමක් කියන්නද? අමතර යමක් කියන්නද? මම කිව්වා නේද ඝන සෙන්ටිමීටර එකක අල්ලන ජල පරිමාව ස්කන්ධයේ ග්‍රෑම් එකයි කියලා. ඒ කියන්නේ 1 ml H2O වල ස්කන්ධය 1 ග්‍රෑම්නේ. එතකොට හොඳට බලන්න ලීටරයට මිලිලීටර් 1000ක් තියෙන හන්දා 1 ලීටර් H2O වල ස්කන්ධය ජලය H2O වල ස්කන්ධය සමානයි 1000යි ග්‍රෑම්. ඒ කියන්නේ 1 ලීටරක ජලයේ ස්කන්ධය සමානයි 1 kg. පුතේ ඔබ වතුර ලීටරයක් ගත්තොත් මේ බලන්න මේ ඉන්ක් එකේ මිලිලීටර් ප්‍රමාණය මේකේ දක්වලා නැහැ. පුතේ
මේ ලීටරයක් පෙන්වන්න එකක් හැදුවේ. ක්ලාස් එක ඇතුලේ හොයාගන්න අමාරුයි. හරි එළිය ඇත්තේ. හරි. පුතේ ඔයාලගේ අර කඩෙන් ගන්න ලීටරේ වතුර බෝතලේ තියෙන්නේ. ලීටරේ වතුර බෝතලේ හිතන්නකෝ. ලීටරයයි කියලා ගහල් තියෙනවා නම් ඒ වතුර ටිකේ විතරක් ස්කන්ධේ මැන්නොත් බෝතලේ නැතුව වතුර ටිකේ විතරක් ස්කන්ධේ මැන්නොත් පුතේ ඒක හරියටම කිලෝග්‍රෑම් එකයි. එතකොට හිතන්නකෝ ජලය ලීටර එකක ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි. පුතේ ටොන් එකක් කියන්නේ කොච්චර විතරද? දැන් ඔන්න ඔයාලගේ මේ ඔය හැම පැත්තම මං කරකවන ගමන් යන්නේ. ටොන් එකක් ස්කන්ධය ටොන් එකක් කියන්නේ කොච්චර විතර ප්‍රමාණයක්ද? ටොන් එකට තියෙනවා කිලෝග්‍රෑම් 1000ක්. ටොන් එකට තියෙනවා කිලෝග්‍රෑම් 1000ක්. මං හරියටම ටොන් එක පෙන්වන්නද? පොඩ්ඩක් බලපන් පුතේ. මේ සයිස් එකේ භාජනයක් හැදුවොත් ඕක ඝන මීටර 1යිනේ. ඔය ඝන මීටර 1යි කියන්නේ 1000යි ලීටර්නේ. 1000යි ලීටර්නේ. පුතේ වතුර ලීටරයක් කිලෝග්‍රෑම් 1යි කියලා දැන් මං කිව්වා. එහෙනම් මීටරයක් දිග, මීටරයක් පළල, මීටරයක් උස භාජනයක් හදලා ඕකට වතුර පුරවලා ටැප් එකෙන් වතුර පුරවලා ස්කන්ධේ බැලුවොත් මේක ස්කන්ධය 1000යි kg ඒ කියන්නේ 1යි ටොන්. පුතේ ඔබේ ගෙදර ටැංකිය ගහලා තියෙනවා නම් ලීටර් 1000යි කියලා ඔබේ ගෙදරේ උඩ තියාගෙන ඉන්නවා ටොන් එකක්. වතුර ලීටරයක් කියන්නේ කිලෝග්‍රෑම් 1යි. එහෙම තමයි මැන්නේ. පුතේ දැන් ඒ කතාව අපේ ගණිතය පාඩ් එකට මේ පාඩමට ඕනේ නැහැ. හැබැයි අපේ ජීවිතේට ඒක වැදගත්. පුතේ අපේ ගණිතය පාඩමට ඕනි මෙන්න මේක. මෙන්න මේ නෝට් එකක් දාගන්න. මේ සයිස් එකේ එකක් ඔබේ පොතේ අඳින්න බෑ පුතේ. එතකොට අර ඇඳට වැඩිය ටිකක් ලොකුවට ඝන මීටරය ඇඳලා ඔබ මේ ටික ලියා ගන්න. ටක් ගාලා ලියමු පුතේ. ටක් ගාලා ලියමු. හරි. ටක් ගාලා ලියමු පුතේ. ටක් ගාලා ලියමු. ඒකේ සාරාංශය දෙන්නම් පුතේ. ඔක ටක් ගාලා ලියන්න. ඔබ ඉගෙන ගන්නේ මැත්ස්. ඒක හරි තේරුම් ටිකට යන්න ඕනේ පුතේ. මොකද මේ උඩින් පල්ලෙන් අතපත ගන්න ක්ලාස් එකක් නෙමෙයි පුතේ. ඒක ගැඹුරටම තර්කෙටම හරියටම ඔලුවට වදින්න කියලා දෙනවා. එතකොට ළමයින්ට හරිම පහසුයි. පුතේ. ටක් ගාලා ලියා ගන්න මේ කාරණා ටික. ටක් ගාලා ලියන්න පුතේ. මිලිලීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1යි. ඝන මීටර එකක් කියන්නේ ලීටර් 1000යි. ඝන මීටර එකක් කියන්නේ ලීටර් 1000ක්. බලන්න මේ සයිස් එක. බලන්න පුතේ. මේ සයිස් එකේ දාන්න පුළුවන් ලීටර් 1000ක්. ඒක වතුර දාලා මැන්න නම් ඒක ස්කන්ධය කෙලින්ම ටොන් එකයි. හරි. ඇඳලා ඉවර කරන්න පුතේ. ලියලා ඉවර කරන්න. ලියලා ඉවර නැති දරුවෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුතේ. ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන ඒක ලියලා ඉවර කරන්න පුතේ. පස්සේ ඔක්කොමම තියමු. හරි. මේ ටික මේ 100 ගුණ කරා මිලියනයක් ආව ඒ ඝන සෙන්ටිමීටර මිලියනය කියන්නේ මිලිලීටර මිලියනයයි. මිලිලීටර ලීටර ගන්න 1000 බෙදුවා 1000 බෙදුවට පස්සේ 1000 ලීටර කියලා ආවා. එතකොට ඔන්න ඔය කතාව එනවා. පුතේ ද්‍රව මිනුම් වල ඒකකය
ද්‍රව මිනුම් වල ඒකක මෙන්න මෙහෙම ද්‍රව මිනුම් වල ඒකක ටික අපිට දක්වන්න පුළුවන්. හරි. පොඩ බලන්න පුතේ. හරි. බලන්න. හරි. මේ අහන්නකෝ. මේ අහන්නකෝ දරුවෝ. 1යි ලීටර් කියන්නේ 1000යි මිලිලීටර්. ඕක මතක තියෙන්න ඕනි. ඊගාවට මතක තියෙන්න ඕනි එක 1යි ඝන සෙන්ටිමීටර් සමානයි 1යි මිලිලීටර්. ඒක අඳිද්දි නම් ඝන සෙන්ටිමීටර් එක අඳිද්දි හරියට මැනලා අඳින්න. ඊගාවට 1යි ඝන මීටර් කියන්නේ 1000යි ලීටර්. ඔන්න ඔය ටික මතක තියෙන්න ඕනි. මේ ටික නැවතත් ලියලා කොටු කරගන්න. මේ ටික නැවතත් ලියලා කොටු කරගන්න පුතේ. මේ ටික නැවතත් ලියලා කොටු කරගන්න. මේක ලස්සන ලියමු පුතේ. මේක ලස්සන ලියමු. ලිව්වා. හරි. ඉවරයි. හරි. එහෙනම් පුතේ ඔබට මේ පාඩම තව පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම් මෙන්න මේ. දැන් ඔන්න ඒකක ටික කිව්වා මම මේකේ වචන දෙකක් තියෙනවා පරිමාව හා ධාරිතාව කියලා. මොකද්ද? පරිමාව අනිත් වචනේ තමයි ධාරිතාව. ඔය මොකද්ද ඔය වචන දෙකේ තේරුම කියන එක මම පැහැදිලි කරන්නම්. පරිමාව කියන්නේ යම් වස්තුවක් අවකාශයෙන් ගන්න ඉඩ ප්‍රමාණය. පරිමාව කියන්නේ යම් ද්‍රව්‍යයක් අවකාශයෙන් නැත්නම් යම් වස්තුවක් අවකාශයෙන් වෙන් කරගන්නා ඉඩ ප්‍රමාණයයි. ඉඩ ප්‍රමාණය. ඔන්න පරිමාව. එතකොට ධාරිතාවය කියන්නේ මොකද්ද පුතේ? ධාරිතාවය චුට්ටක් ඉන්න මම පැහැදිලි කරන්නම්. පුතේ ඇත්තටම මෙන්න මේ කියන භාජනයේ අයිස්ක්‍රීම් කප් එකක් මේ කියන භාජනයේ පරිමාව කිව්වොත් ඇත්තටම මේකේ පරිමාව කිව්වොත් මොකද්ද පුතේ? මෙන්න මේ ප්ලාස්ටික් වෙනුවෙන් අවකාශයෙන් යම් ඉඩක් වෙන් වෙලා තියෙනවද ඒක තමයි මේකේ පරිමාව. මේකට කොච්චර අල්ලනවද ද්‍රවයක් පිරෙව්වොත් ඒක තමයි මේකේ ධාරිතාව. මේකට පුරවන්න පුළුවන් ද්‍රව ටික තමයි මේකේ ධාරිතාව කියන්නේ. මේකට පුරවන්න පුළුවන් ද්‍රව ටික තමයි පුතේ මේකේ ධාරිතාවය කියන කරුණාකර තේරුම් ගන්න. ඒ වගේම මේකට අල්ලන පරිමාව කියලා කිව්වොත් මේකට අයත් කරගන්නා පරිමාව කිව්වොත් මේක පුරවන්න පුළුවන් ද්‍රව ප්‍රමාණය කියලා ගන්න පුළුවන්. එහෙනම් මේකේ ධාරිතාවය කියන්නේ පුතේ මේකට දාන්න පුළුවන් උපරිම ද්‍රව පරිමාව තමයි මේකේ ධාරිතාවය. යම් වාචනයක ධාරිතාවය කියන්නේ එයට අල්ලන මුළු ද්‍රව පරිමාව. ධාරිතාවය කියන්නේ යම් වාචනයකට අල්ලන උපරිම ද්‍රව පරිමාව ධාරිතාවය කියන්නේ. කරුණාකර තේරුම් ගන්න පුතේ. මේකේ භාගයක් පිරෙන්න දැම්මොත් ඒ ධාරිතාව නෙමෙයි. මේකට පුරවන්න පුළුවන් උපරිම ටික තමයි මේකේ ධාරිතාව. මේකේ ධාරිතාව කියන්නේ.
යම් භාජනයකට අල්ලන පරිමද්‍රව පරිමාව තමයි පුතේ ඒකේ ධාර්තාව කියන්නේ. පරිමද්‍රව පරිමාව. එහෙනම් පරිමාව කියන්නේ අවකාශයෙන් ගන්න ඉදු ප්‍රමාණය. ධාර්තාවය කියන්නේ ඕක. පුතේ මේ කියන වස්තුවේ මේ කියන එකේ එහෙම නැත්නම් මේක ගමු පොඩ්ඩක් විනාඩියක් ඉන්න. ආ හරි. මම පෙන්නන්නම්කෝ මේ උපකරණයක්. මේක ඔයාලා ඉස්සරහදී ඉගෙන ගනි මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය කියලා. හරිද? මේකේ ඔබ ඉගෙන ගනි අනාගතයේදී. මේකේ පරිමාව කිව්වොත් මේකේ පරිමාව කිව්වොත් මෙන්න මේක හදලා තියෙන ලෝහ වෙනුවෙන් අවකාශයෙන් ගන්න ඉඩ ප්‍රමාණය. මේකේ පරිමාව හොයන්න කිව්වොත් ඒ ගණනය කිරීම කරන්න තියරි ඔබට උගන්වන්නේ නැහැ. ඔබට උගන්වන්නේ මෙන්න මේ ටිකේ ගණනය කිරීම ටික කරන්න විතරයි O level වලදී. O level වලට යනකම් ඝනකය අනිත් එක ඝනකාභය අනිත් එක ඝනකය ඝනකාභය ත්‍රිකෝණ ප්‍රිස්මය ඊගාවට සිලින්ඩරය ඊගාවට සමචතුරස්‍ර පිරමීඩය ඊගාව එක හේතුව ඊගාවේ ගෝලය වස්තු 1 2 3 4 5 6 7යි ඔබ අවට ඇහැ යොමලා බලන්න පුතේ කොච්චර ඝන වස්තු තියෙනවද? ඒ කිසිම ඝන වස්තුවක පරිමාව හොයන්න ඔබට උගන්වන්නේ නැහැ. ඔබට උගන්වන්නේ මෙන්න මේ ටික විතරයි O level exam එක ඇතුලේ. එහෙනම් ඔබට කොච්චර ලේසි වෙන්න ඕනද මේක? මාරම ලේසි වෙන්න ඕනි පුතේ. පුතේ එහෙනම් මේකේ පරිමාව හොයන්න ඔබට ක්‍රමයක් උගන්වන්නේ නැහැ. ඒ ක්‍රමයක් උගන්වන්න නැති වුණාට මම ඔබට ක්‍රමයක් කියලා දෙන්නම්. පුතේ ඔබ අහලා තියෙනවනේ ආකිමිඩීස් මහත්තයා හොයාගත්තු කාරණය ඒකට ඒකම ඒකේ මූලික කාරණය ආකිමිඩීස් මහත්තයා කියපු කතන්දරේ ඒක ටිකක් එහාට ගිය කතාවක්. හැබැයි මම මේකේ මූලික කාරණේ පදනම් කරගෙන මේකේ පරිමාව හොයන්න මම ක්‍රමයක් හදන්නම්. මෙන්න මේ කියන වාචනයට සම්පූර්ණයෙන් වතුර පුරවලා මේක ඒකේ ගිල්ලුවොත් යම් වතුර ප්‍රමාණයක් අහකට යනවනේ අන්නේ ටික අපි හිතමු මේ භාජනයට මැනලා ගත්තොත් අන්න ඒ ජල ප්‍රමාණය ඔබ මිනුම් සරාවකින් මැන්නොත් ඒ ජල ප්‍රමාණය සමාන වෙනවනේ මේකේ පරිමාවට අන්නේ ක්‍රමය පාවිච්චි කරලා ඕනනම් ඔයාට මේකේ පරිමාව හොයන්න පුළුවන්. මොකද්ද? ඔබ යම් භාජනයකට කටමට්ටමට එනකම් මෙන්න මෙතනට එනකම් ද්‍රවයක් පුරවනවා. ඊට පස්සේ පොඩි බටයක් ගහනවා මෙහෙම. ඒක මනින්න පුළුවන් වෙන විදිහට මිනුම් සරාවක් කියමු අපි. මෙහෙම මෙෂර් කරන්න පුළුවන්. ඔබ මොකද කරන්නේ? මෙන්න මේක මේ භාජනයේ හීන් සීරුවට ගිල්ලද්දී ඒහා සමාන ජල පරිමාවක් මේකට විස්ථාපනය වෙනවා. ඒකේ පරිමාව මැන්නනම් පුතේ ඒකේ පරිමාව මැන්නනම් මෙයාගේ පරිමාව හොයන්න පුළුවන්. ඒ හැර වෙන ක්‍රමයක් ඔබට O level වල උගන්වන්නේ. ඒ ක්‍රමේ උගන්වන්නෙත් නෑ පුතේ. එතකොට පුතේ ඔබ අවට තියෙන වස්තු අනන්ත ගාණක් වෙච්චි වස්තු ටික හොයන්න නෑ. ඔබට තියෙන වස්තු 7ක් ගැන හොයන්න විතරයි. එහෙනම් ඔබට බැරි වෙන්න පුළුවන්ද? කිසිසේත්ම බැරි වෙන්න බෑ පුතේ. ඔබට මොකක් හරි එක පරිමාව හොයන්න කිව්වොත් හැඩය ඝනකයක් හෝ ඝනකාභයක් හෝ ත්‍රිකෝණ ප්‍රිස්මයක් හෝ පිරමීඩයක් හෝ හේතුවක් හෝ සමචතුරස්‍ර පිරමීඩයක් හෝ ගෝලයක් නොවන
ඒ ඔක්කොගෙන් පරිමාව හොයන්න පුළුවන්. දැන් මේකේ පරිමාව හොයන්න කිව්වොත් මෙන්න මේකේ පරිමාව හොයන්න කිව්වොත් ඇත්තටම මේක සම්පූර්ණයෙන් වතුරෙන් පුරවලා මේක ගිල්ලුවා නම් මේ ප්ලාස්ටික් ටිකේ පරිමාව එනවා. එතකොට හිතන්නකෝ ඔබට කිව්වනම් ෆෝන් එකේ පරිමාව හොයන්න කියලා ෆෝන් එක මේක ගිල්ලනවද? ගිල්ලන්නේ නැහැ. එතකොට ෆෝන් එක බඩුනේ. හරි ඒක හන්ද. ඒ වගේ වැඩ කරන්නේ නැහැ. හරි. එහෙනම් ඔබට යම් අදහසක් එන්න ඇති. ඔන්න මං අමතර දේවල් මේ කිව්වේ පුතේ. ඔය කිව්වේ අමතර දේවල් කරුණාකරලා තේරුම් ගන්න. ඔය කිව්වේ අමතර දේවල්. හරි. දැන් එහෙනම් පුතේ එකම තැන මාතෘකාව පරිමාවයි ධාරිතාවයයි කියලා ලියලා මේකයි ලියාගන්න. අපි ඒකෙදී මං ඔයාලට මෙන්න මේ භාජනයේම ඇඳලා පෙන්නන්නම්. මේ භාජනයේම ඇඳලා පෙන්නන්නම්. මේ භාජනයේ පරිමාව කියන්නේ ඔය භාජනයේ පරිමාව කියන්නේ ඇත්තටම භාජනයක තමයි ධාරිතා ඔය භාජනයේ පරිමාව කියන්නේ මෙහෙම ගමු. ඔය භාජනයේ පරිමාව කියන්නේ මේක සාදා ඇති ද්‍රව්‍යයේ පරිමාව තමයි ඇත්තටම ඕකේ පරිමාව කියන්නේ. මේකේ ධාරිතාවය කියන්නේ ඕකේ ධාරිතාවය කියන්නේ ඔය කියන භාජනය ඇතුළට පිරවිය හැකි මුළු ද්‍රව ප්‍රමාණය. පුතේ මේක මෙහෙම කියන්නත් පුළුවන්. හැබැයි මේකට අල්ලන මුළු පරිමාව කියලා කිව්වොත් මේකට අල්ලන මුළු පරිමාවකොත් ඒ කියලා තියෙන ධාරිතාවය ගැන ඇත්තටම මේකේ පරිමාව කියන්නේ මෙන්න මේ ප්ලාස්ටික් වල තියෙන ප්ලාස්ටික් ටික අවකාශයෙන් කොච්චර ඉඩක් ගත්තද කියන එක. මේ වගේ එකකට ධාරිතාවයක් නැහැ පුතේ. මේකට තියෙන පරිමාවක්. පුතේ එතකොට ඔබ මෙහෙම අර චිප් එකක ධාරිතාවය කිව්වොත් ඒකේ තියෙන්නේ ද්‍රවද නෑ දරුවෝ. ඒකේ තියෙන්නේ ගිගාබයිට්, මෙගාබයිට්, ටෙරාබයිට් අන්න එහෙම. ඒක හන්ද කරුණාකරලා මේ කාරණා ටික පැහැදිලි කරගන්න. ධාරිතාවය කියන්නේ අපි කතා කරන විදිහට කතා කරොත් යම් වාචනයකට අල්ලන උපරිම ද්‍රව පරිමාව. හරි. එහෙනම් දරුවෝ ටක් ගාලා ඔක ලියා ගන්න. ලියන්න. ඔය ටික ලියන්න පුතේ. අපි වෙලාවක් ගන්නවා. ඔය තියරි කාරණා හරියට පැහැදිලි කරගන්න. එහෙම වුණොත් ළමයි හරියට ගොඩ නැගෙනවා පුතේ. මට ඕනි හරියට ළමයි ගොඩනගන්න. දැනුමෙන් සන්නද්ධ කළා. ඕනි එකකට බය නැති එකෙක් හදන්න. ගාන කොහොම දුන්නත් හදන එකෙක් හදන්න. එහෙම හදන්න නම් මේ වැඩ අනිවාර්යෙන් දෙන්න ඕනි ළමයාගේ ඔළුවට. හරියටම මනසට ගැඹුරටම දෙන්න ඕනි. හරි පුතේ. තියාගන්න. පරිමාව ධාරිතාව. පරිමාව කියන්නේ යම් වස්තුවක් අවකාශයෙන් වෙන් කරගන්නා ඉඩ ප්‍රමාණය. නැත්නම් අත් කරගන්නා ඉඩ ප්‍රමාණය. ධාරිතාවය කියන්නේ මොකද? යම් භාජනයකට අල්ලන උපරිම ද්‍රව පරිමාව ධාරිතාවය කියලා අර්ථයක් වන්න පුළුවන්. ඔබ රූප සටහන ඇඳලා ගත්තනම් මේක පොඩ්ඩක් තේරෙනවා මතක් වෙනවා. හරි? ඔය ටික දාගන්න. හරි. එහෙනම් ඒ කොටස ඉවරයි. ඒ කොටස ඉවරයි පුතේ. ලියා ගන්න බැරි වෙච්ච දරුවෙක් ඉන්නවනම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුතේ. ඊපස්සේ ලියන්න. හරි? වෙලාව නාස්ති නොකර අපි යන් ඉස්සරහට. දැන් අර මම පස්සේ කියන්නම් කියපු කාරණේ තමයි ඔය කිව්වේ. හරි. දැන් පුතේ මම ඔබට භාජන ටිකක් දෙනවා. ඒවට අල්ලන්න පුළුවන් උපරිම ද්‍රව පරිමාව හොයන්න. එහෙම නැත්නම් ඒවයි ධාරිතාවයන් හොයන්න. පළවෙනි භාජනය. ඝන කාබ හැඩැති මාළු ටැංකියක්. මොන හැඩැතිද? ඝන කාබ හැඩැති. ඒකේ දිග 60 සෙන්ටිමීටර, පළල 30 සෙන්ටිමීටර, උස 20 සෙන්ටිමීටර. මේක මාළු ටැංකියක්. හරිද? මේ මාළු ටැංකිය ප්‍රශ්න ලිව්වොත් මෙහෙම
රූපයේ ලියාගම් පුතේ මාත් එක්කම ඔබ ලියාගන්න ප්‍රශ්න අංක 1 දාලා රූපයේ දැක්වෙන මාළු ටැංකියේ ටැංකියට අල්ලන මුළු ද්‍රව පරිමාව සොයන්න. මුළු ජල පරිමාව හොයන්න කියලා මුළු ජල පරිමාව සොයන්න. මුළු ජල පරිමාව සොයන්න. මුළු ජල පරිමාව සොයන්න. එතකොට ඕකේ මුළු ජල පරිමාව ඒක රෝමි ලක්ෂණ එක විදිහට ගත්තොත් මුළු ජල පරිමාව සමානයි මුළු ජල පරිමාව සමානයි දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උසෙන් තමයි ඝනකයක පරිමාව ගන්න. එහෙනම් පුතේ 60යි cm ගුණ කිරීම 30යි cm ගුණ කිරීම 20යි cm. දැන් cm ගුණුනහම cm ඝන. බලන්න මේ ගුණ කරන විදිය. අග බිඳු ටික අගින් දාගන්න. 1යි 2යි 3 අග බිඳු 3 1යි 2යි 3යි දැම්මා. දැන් මේ ටික ගුණ කරන්න පුතේ. ඔය ඉලක්කම් තුන ගුණ කරන්න. අපි මෙහෙම කරමු. දෙවරක් 3 6යි. 6 වරක් 6 36යි කියලා ගමු. එතකොට ලේසි 36යි. එහෙනම් මේකට අල්ලන්න පුළුවන් මුළු ජල පරිමාව කීයද? 36000යි ඝන සෙන්ටිමීටර. ටක් ගාලා උතනට ලියන්න පුතේ. ටක් ගාලා උතනට ලියන්නකෝ. හරි ලියමු. දරු රූපෙත් ඇඳ ගන්න ඕනි. රූපෙත් ඇඳලා මේක ලියමු. රූපේ ඇඳහම තමයි මනසට හරියටම යන්නේ. ඒක කරද්දි තමයි මේක මතක් වෙන්නේ. දැන් ඔබට හිතෙනවා අයියෝ සර් ඔකේ රූපේ ඕනිද? ඕනේ නෑනේ අපිට දැන් තේරෙනවනේ. හැබැයි පුතේ අපි ඉගෙන ගන්නවා කියද්දී කරන්න කාරණා බොහොමයි. අපි මේ මොලෙත් එක්ක කරන ගනුදෙනුවක් පුතේ මේක. ඒ ගනුදෙනුවේදී මේක ඇතුළට දත්ත තැම්පත් කරන ක්‍රමවේද තමයි ඔය කියන්නේ. ඒකන්ද මේක පුතේ මනෝවිද්‍යාව පාවිච්චි කරනවා මේකෙදි මේ ගැන්වීම් කරද්දී ඔබට එක කියින්නේ නැහැ මෙතනදී මේක මෙහෙම පාවිච්චි කරා කියලා. හැබැයි යමක් අඳින්න කිව්වොත් යමක් පාට කරන්න කිව්වොත් යමකට ඉරි ගහන්න කිව්වොත් වෙන පාටකින් ලියන්න කිව්වොත් ඒ එතනදී ඔබේ මනසේ හොඳටම තැම්පත් වෙන්න තමයි මේ වැඩේ කරන්නේ. ඒකන්ද පුතේ අනිවාර්යෙන් රූපය අඳින්න. රූපය අඳිද්දි පැන්සලෙන් අඳින්න පුතේ. මේ කාරණා ටික ලියන්න. රූප අඳිද්දි පැන්සලෙන් අඳින්න. පාට පෑන් වලින් අඳ කියලා මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පැන්සලෙන් තමයි රූප අඳින්නේ. ඒවා පුතේ අර තිරිත් වගේ ඒවා. අර සම්ප්‍රදායත් එක්ක පැවතගෙන ආපු ඒවා. රූපයක් අඳිද්දි පැන්සලෙන් අඳින්න කියන්නේ ඇත්තටම මකන්න එහෙම ලේසිනේ පුතේ. නැතුව වෙන හේතුවක් හන්ද නෙමෙයි. ඒක අර දැන් සම්ප්‍රදායක් වෙලා පැන්සලෙන්ම රූපය අඳින. ඒක ගිහිවිලා දෙක කරන් දෙයක් නැහැ පුතේ. හරි. හරි. රූපය ඇඳලා ලිව්වා කියලා මං හිතනවා. පුතේ ඔබ වැඩ කරන්න මේක ඇතුලේ වැඩ කරන්න නැත්නම් පුතේ අපරාධේ ඒ දෙන වෙලාව ඇතුලේ වැඩ කරන්න වෙන වැඩ කරන්න එපා. හොඳේ වෙන වැඩ කරන්න එපා. හරි. දැන් හරි. පුතේ ඒකේ දෙවනි ප්‍රශ්නේ මෙහෙම දාන්න. එහි ධාරිතාවය මිලිලීටර් වලින් දෙන්න. එහි ධාරිතාවය මිලිලීටර් වලින් සොයන්න. මිලිලීටර් වලින් සොයන්න කියලා ගන්නකෝ. එහෙනම් දෙවනි ප්‍රශ්නේ ධාරිතාවය. දෙවනි ප්‍රශ්නේ ධාරිතාව සමානයි. පුතේ මේකේ හෙව්වේ මුළු ජල පරිමාව නම් ඒකම තමයි ධාරිතාව 36000යි මිලිලීටර්. දැන් දරුවෝ තුන්වෙනි ප්‍රශ්නේදී අහනවා මෙන්න මෙහෙම ධාරිතාවය ලීටර් වලින් කොපමණද? තුන්වෙනි ප්‍රශ්නේ අහනවා ධාරිතාවය ලීටර් වලින් කොපමණද? ඔබ ලියලා පුතේ උත්තරේ ලියමු. ධාරිතාවය එහෙනම් ධාරිතාවය සමානයි 36000යි මිලිලීටර්නේ. ඕක බෙදනවා 1000න්. එතකොට 0.03 කැපිලා ගිහින්
36යි ලීටර් 36යි ලීටර් 36යි ලීටර්. ධාරිතාවය කීයද? ලීටර් 36යි. ධාරිතාවය කීයද පුතේ? ලීටර් 36යි. ධාරිතාවය ලීටර් 36යි. පුතේ දැන් මේකේ භාගයක් දුරට නම් වතුර තියෙන්නේ. මේකේ ටැංකියේ භාගයක් දුරට තමයි වතුර තියෙන්නේ. හරිද? භාගයක් දුරට වතුර තියෙන්නේ. මේ අපිට මෙහෙම අහන්න පුළුවන් ද ප්‍රශ්නයක්. ජලය පිරී ඇති මොකක් කියලාද අහන්න වෙන්නේ? පරිමාව කියලාද ධාරිතාවය කියලාද? පරිමාවද ධාරිතාවය සොයන්න. ජලය පිරී ඇති පරිමාව එහෙම නැත්නම් ධාරිතාව හොයන්න. මෙන්න මේක පිරලා තියෙන්නේ 10 සෙන්ටිමීටර උසට. 10 cm උසට ජලයවත් කරලා තියෙනවා. එතකොට මේකේ අහන්න පුළුවන් ප්‍රශ්නේ ජලය පිරී ඇති ධාරිතාවය හොයන්න කිව්වොත් ඒක අමූලික බොරු. ඒක බොරු පුතේ. ධාරිතාවය කියන්නේ මොකද්ද? වාජනයකට අල්ලන උපරිම ෆුල්ම ඒ කියන්නේ කටමට්ටමට එනකන් පිරවන්න ඕනි මුළු ද්‍රව ප්‍රමාණය. එහෙනම් පුතේ මේක ධාරිතාවය කියලා ගන්න බෑ. ඒ වගේ තැනක මොකද්ද ගන්න වෙන්නේ? පරිමාව සොයන්න. අන්න ඒ වගේ තමයි ජලය පිරී ඇති පරිමාව හොයන්න වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ දේ කිව්වේ පුතේ ඔබට ඒක මතකෙ තැබෙන්න ඕනේ. මම ප්‍රශ්නයක් දෙන්නේ නැහැ එකෙන්. හැබැයි ඒක ඔබට මතක් වෙයි. හරි. සම්පූර්ණයෙන්ම පිරලා නම් තමයි පුතේ ධාරිතාවය කියන්නේ. භාගයක් පිරලා තියෙන ඒවට කාලක් පිරලා තියෙනවා, තුන් කාලක් පිරලා තියෙනවා අපි කියනවාද? අංශු මාත්‍රයක් හරි අඩු නම් පිරලා තියෙන ප්‍රමාණය අංශු මාත්‍රයක් හෝ අඩු නම් ඒකට කියන්නේ ධාරිතාව කියලා. ඒකට කියන්නේ පරිමාව කියලා. හරි. හරි. එහෙනම් පුතේ ඔය ටිකත් මකන්නම්. ඔය ටික මකන්නම්. ඔබ ලියා ගන්න ටික ලියා ගන්න. හරි. ඒ ටික ලියා ගන්න ඇති නේද? හරි පුතේ. මම මේ ඔන්ලයින් ක්ලාස් වල දැකපු වැරදි දෙයක් තමයි අපේ දරුවෝ කියන්න කලින් ලියනවා පුතේ. ඒක නම් කරන්න එපා. කියන්න කලින් ලියන්න එපා. ඒ දෙන වෙලාව ඇතුළේ ලියන්න. මොකද මම කියද්දි ඔබ බලාගෙන ඉන්නේ නැද්දි ඔබේ මනසේ මේක තැම්පත් වෙනවා. ආයි ලියද්දි නැවතත් තැම්පත් වෙනවා. ඒක ස්ටෙප් 3ට යන්න ඕනි පුතේ. මම ලියද්දි ඔබ බලාගෙන ඉන්න ඕනි. ආයි ඔබ ලියන්න ඕනි. ඒ කියන්නේ මම ලියන එක ඔබ දකිනවා. ඒක නැවත නැවත ඔබේ මනස ඇතුළේ විග්‍රහ කරගන්නවා. ඊට පස්සේ ඔබ ලියද්දි ආයි මතක් කරනවා. එතකොට තමයි පුතේ මතකෙ හොඳට රැඳෙන්නේ. ඔබ අර මම ලියන ASCII ඔබ ලිව්වොත් නිකන් ෆොටෝ කොපියක් ගැහුවා වගේ. හරි? ඔබට කිසි දෙයක් මතකෙ හිටින්නේ නැති වෙයි. දැන් ලියන්න ඊළඟ ප්‍රශ්නේ මෙන්න මෙහෙම. පහත ඝනකාභයේ ඝනකාභ හැඩති භාජනයේ පහත ඝනකාභ හැඩති භාජනයේ අර්ධයක් ද්‍රවයක් පිරියත පළවෙනි ප්‍රශ්නේ එම භාජනයේ ධාරිතාවය මිලිලීටර කොපමණද? දෙවනි ප්‍රශ්නේ එහි ඇති ද්‍රව පරිමාව කොපමණද? එහෙනම් පුතේ පළවෙනි ප්‍රශ්නය. ඝනකාභ හැඩති භාජනයක් පුතේ මෙතන 30යි සෙන්ටිමීටර් මෙතන
80යි cm. මෙතන 40යි cm. ඕකේ ද්‍රවයක් පිරලා තියෙනවා අර්ධයක්. අර්ධයක් ද්‍රවයක් පිරලා තියෙනවා පුතේ. එහෙනම් ද්‍රවය පිරලා තියෙන මිලිලිටර කීයද? sorry සෙන්ටිමීටර කීයද? සෙන්ටිමීටර 20ක් උසට තමයි ද්‍රවය පිරලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය අහනවා වාචනයේ ධාරිතාවය. වාචනයේ ධාරිතාවය කියන්නේ වාචනයට දාන්න පුළුවන් ඔක්කොම ද්‍රව පරිමාව. ඒ කියන්නේ පුතේ මේ වගේ වාචනයක් නම් මේ කට මට්ටමට වෙනකම් වක් කරන්න පුළුවන් ඔක්කොම ටික. දැන් මේකේ තියෙන භාගයක් විතර. දැන් මේකේ තියෙන භාගයක් විතර පුතේ. හරි. දැන් එතකොට මේකේ ධාරිතාවය අපි ලියමු ධාරිතාව කියලා. ධාරිතාව සමානයි පුතේ දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උසෙන් තමයි ඝනක ඒක පරිමාව හොයන්නේ ඝන කාභයක පරිමාව හොයන්නේ එහෙනම් 100යි සෙන්ටිමීටර් ගුණ කිරීම 80යි සෙන්ටිමීටර් ගුණ කිරීම 40යි සෙන්ටිමීටර් ඒකේ ධාරිතාව අග බින්දු ටික අගින් දා ගන්න පුතේ අග බින්දු කීයද 4යි 1යි 2යි 3යි ඔන්න අග බින්දු 4ම දැම්මා මේ ඉලක්කන් ටික ගුණ කරන්න එක් වරක් 8 8යි 8 වරක් 4 32යි cm ඝන සෙන්ටිමීටර කීයද 320000යි ඝන සෙන්ටිමීටර 320000යි දැන් ඕකේ ධාරිතාවේ මිලිලීටර වලින් ගත්තොත් මිලිලීටර් පුතේ ඕකේ හොයන්න කියලා කිව්වේ ඔබට මිලිලීටර වලින් නම් පළවෙනි ප්‍රශ්නේ එතනම තව ප්‍රශ්නයක් ලියන්න පරිමාව ලීටර වලින් සොයන්න මෙහෙම ප්‍රශ්නයක් දීලා තියෙනවා නම් එහෙනම් ලීටර වලින්ම හොයන්න දැන් මේක ලීටර වලින් හොයන්න මොකද කරන්නේ 3යි 2යි 0.0.0 බෙදනවා පුතේ කියන 1000න් මේකට මේක කැපුණා පුතේ කීයද 320යි ලීටර 320යි ලීටර 320යි හරි එහෙනම් දරුවෝ මේ ටික ලියන්න මේ ටික ලියලා ඒකේ දෙවෙනි ප්‍රශ්නෙට ඔබ තනියෙන් උත්තර ලියන්න ඒකේ දෙවෙනි ප්‍රශ්නෙට ඔබ තනියෙන් උත්තර ලියන්න ඒකේ අහන්නේ මොකද්ද ද්‍රව පරිමාව කොච්චරයිද කියලා ටක් ගාලා පුතේ මේක ලියලා ඒකේ ද්‍රව පරිමාව හොයන්න ටක් ගාලා වේගෙන් කරමු පුතේ වේගෙන් කරමු වේගෙන් හොයන්න දරුවෝ ඝන සෙන්ටිමීටර ගානම තමයි මිලිලීටර ගාන කියන්නේ. ඝන සෙන්ටිමීටර ගානමයි මිලිලීටර ගාන කියන්නේ පුතේ. හරි. ලියලා ඉවර ඇති. ඒකේ දෙවෙනි ප්‍රශ්නටත් උත්තර ලියලා ඇති. දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? වාචනයේ ඇති ද්‍රව පරිමාව වාචනයේ ඇති ද්‍රව පරිමාව අහනවා පුතේ. එතකොට අපිට ඕන නම් ඔය හොයපු ධාරිතාවේ දෙකට බෙදලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ආයෙ මුලින් ඉඳන් හොයමු. වාචනයේ තියෙන ද්‍රව පරිමාව කොහොමද එන්නේ? ද්‍රව පරිමාව සමානයි දිග 100යි සෙන්ටිමීටර පල්ල 80යි සෙන්ටිමීටර උස 40යි සෙන්ටිමීටර අග බින්දු 3 අගින් දැම්මා sorry අග cm වලින් උනා cm ඝන මෙතන බින්දු 2යි මෙතන බින්දුවයි මෙතන බින්දු sorry 40ක් නෙමෙයි පුතේ ද්‍රව පරිමාව 20යි පිරලා තියෙන 20යිනේ ඔය හෙව්වේ ධාරිතාවයනේ පිරී ඇත්තේ 20 හන්දා ද්‍රව පරිමාව එහෙනම් 20 තමයි දාන්නේ අගබින්දු 1යි 2යි 3යි 4 අගබින්දු 4 1යි 2යි 3යි 4 අගබින්දු 4යි දෙවරක් 8 කීයද 16යි දෙවරක් 8 16යි දෙවරක් 8 16යි
ඔන්න ඝන සෙන්ටිමීටර වලින් ගත්තා. අපි ඔක ලීටර වලටම ගමු ලීටර වලට ගමු කොහොමද? මේක එහෙනම් මිලිලීටර කරන්න බෙදන්න මේක මිලිලීටර කරන්න බෙදන්න. සෝරි මිලිලීටර ගන්න හැමෝම දාන්න. ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ 1 ml මිලිලීටර 1යි. 1 මිලිලීටර 1යි මිලිලීටර 1යි. එහෙනම් පුතේ කෙලින්ම මේ ගානමයි මේක. දැන් මොකද කරන්නේ? දැන් ඕක බෙදනවා 1000න්. ඕක බෙදනවා 1000න්. එතකොට එනවා ලීටර වලින්. 1යි ලීටර වලට 1000යි ඝන 1000යි මිලිලීටර 1000යි මිලිලීටර එහෙම ගන්නකො. මේ බින්දුවට මේ බින්දුවට 160යි 160යි ලීටර 160යි ලීටර. පැහැදිලි නේද? ටක් ගාලා එහෙනම් පුතේ ඔබේ හරි වැරදි දාගන්න. හරි අය මාක් කරගන්න. වැරද්දක් තියෙනවා නම් ලියා ගන්න වෙලාවක් නැහැ වගේ නම් පුතේ මේවත් ලියා ගන්න සයිඩ් එකේ. ඒකත් තමයි මතක් වෙන්නේ. මේ මතක් වෙන්න ලියන්නේ පුතේ. හරි. දැන් ලියන්න ජල ටැංකියක ජල ටැංකියක ජල ටැංකියක මිනුම් පහත රූපයේ දැක්වේ. මිනුම් පහත රූපයේ දැක්වේ. ජල ටැංකියක මිනුම් පහත රූපයේ දැක්වේ. එහි ධාරිතාවය ලීටර් වලින් සොයන්න. එහි ධාරිතාවය ලීටර් වලින් සොයන්න. තුන්වෙනි ප්‍රශ්නේ. එහි ධාරිතාවය. මේ ටැංකියට අල්ලන්න පුළුවන් උපරිම ද්‍රව පරිමාව. මෙතන දරුවෝ 2යි මීටර්. මෙතන 80යි සෙන්ටිමීටර්. මෙතන 1යි මීටර්. පුතේ ඒකක දෙන්නේ ඔබට සෙන්ටිමීටර් මීටර් කියන ඒකක වර්ග දෙකකින් නම් හැම වෙලේම මේක සෙන්ටිමීටර් වලට හරවන්න. එතකොට තමයි ලේසි. එහෙමනම් දරුවෝ මේකේ ධාරිතාව සමානයි පුතේ 20 කියන එක 200යි cm කියලා ගන්න. 1 කියන එක 100යි cm කියලා ගන්න. එතකොට පුතේ 200යි cm ගුණ කිරීම 80යි cm ගුණ කිරීම 100යි cm. දැන් පුතේ cm ගුණ කිරීම cm ගුණ කිරීම cm කියන්නේ ඝන සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර්. මෙතන බිංදු 2යි බිංදුවයි බිංදු 3යි බිංදු 3යි බිංදු 2යි බිංදු 5යි 1යි 2යි 3යි 4යි 5යි. දෙවරක් 8 16යි. දැන් මොකද කරන්නේ ඔබ මේක මිලිලීටර සෝරි ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ 1 මිලිලීටර්. එහෙනම් පුතේ මේක ලියනවා 1.6 බිංදුවයි බිංදු 4යි. බිංදු 4යි එහෙනම් මිලි. දැන් දෙපැත්ත මේක බෙදනවා 1000න් කියන 1000න් 1000න් බෙදුණා එනවා පුතේ ලීටර් ගාන 1600යි 1600යි ලීටර්. පුතේ තේරුණාද? දරුවෝ තේරුණාද? හරි. එහෙනම් මෙතන හා ලියා ගන්න පුතේ. ලියා ගන්න. මෙතන හා ලියා. එතනදි මොකද කරේ? එතනදි මොකද පොඩි නෝට් එකක් දානවා. පොඩි නෝට් එකක් දාන්න පුතේ. ඒක ලියා ගන්න. ඒකක වර්ග දෙකක් ඇත්නම් කුඩා ඒකකයට හරවන්න. එතකොට තමයි පහසු. හරවන්න නැතුව ගන්න හදන්නත් පුළුවන්. කුඩා ඒකකයට හැරෙව්වොත් ටිකක් පහසු. එහෙම නැතුව ගන්න හදන්නත් පුළුවන් පුතේ. හරි දරුවෝ. එහෙනම් මකමු.
හරි දරුවනේ. මේ අහන්නකෝ. මේ අහන්නකෝ පුතේ. දැන් 4 වෙනි ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්න. ලියන්න පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ තෙල් ටැංකියක රූප සටහනකි. පහත දැක්වෙන්නේ තෙල් ටැංකියක රූප සටහනකි. තෙල් ටැංකියක රූප සටහනකි. එහි මීටර් 5ක් උසට තෙල් පිරී ඇත. එහි මීටර් 5ක් උසට තෙල් පිරී ඇත. පළවෙනි ප්‍රශ්නේ ධාරිතාවය ලීටර වලින් සොයන්න. පළවෙනි ප්‍රශ්නේ ධාරිතාවය ලීටර වලින් හොයන්න. පළවෙනි ප්‍රශ්නේ ධාරිතාවය ලීටර වලින්. දෙවෙනි ප්‍රශ්නේ ධාරිතාවය ලීටර වලින්. දෙවෙනි ප්‍රශ්නේ ධාරිතාවය ඔන්න ලීටර වලින් හෙව්වා. දෙවෙනි ප්‍රශ්නේ ජල ඇති ජල පරිමාව. පුතේ ඇති ජල පරිමාව. දෙවෙනි ප්‍රශ්නේ ඇති ජල පරිමාව. ඊළඟ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් පිරීමට අවශ්‍ය ජල පරිමාව. සම්පූර්ණයෙන් පිරීමට ඇති ජල පරිමාව. සම්පූර්ණයෙන් පිරීමට ඇති අවශ්‍ය ජල පරිමාව. පිරීමට ඇති නෙමෙයි අවශ්‍ය ජල පරිමාව. හරි. එහෙනම් පුතේ ටක් ගාලා ඔය ප්‍රශ්න ටික ලියලා ඔකේ උත්තරේ හොයන්න පුතේ. ටක් ගාලා ඔය ප්‍රශ්න ටික ලියලා ඔක උත්තර හොයාගෙන යන්න. ඒක ප්‍රශ්න ටික ලියලා ඒකේ උත්තර හොයාගෙන යන්න. ටක් ගාලා හොයන්න පුතේ. හරි පුතේ. ඔබ හෙව්වා පළවෙනි ප්‍රශ්න උත්තරේ ධාරිතාව සමානයි පුතේ මේකයි ඔක්කොම සෙන්ටිමීටර වලින් ගමු. එහෙනම් පුතේ 400යි සෙන්ටිමීටර ගුණ කිරීම 70යි සෙන්ටිමීටර ගුණ කිරීම 600යි සෙන්ටිමීටර අග බින්දු තුන අගින් දාන්න. එහෙනම් cm ඝන බින්දු 2යි බින්දුවයි බින්දු 3යි බින්දු 3යි බින්දු 2යි බින්දු 5යි 1යි 2යි 3යි 4යි 5යි. පුතේ මේ ටික ගුණ කරන්න තියෙන්නේ. මේ දෙන්න ගුණ කරාම බලන්න මේ දෙන්න ගුණ කරාම 28යි. ඒකයි 6න් ගුණ කරන්න. 6 වරක් 8 48න් 8 4ක් ඉතිරි. sorry. මෙතන දාන්න 48න් 8 4ක් ඉතිරි. 6 වරක් 2 12යි 12යි 4යි 16යි. sorry 12යි 4යි 16යි. ඔන්න එහෙනම් ඝන සෙන්ටිමීටර ප්‍රමාණයක් එනවා. දැන් මොකද කරන්නේ? ඕක මිලිලීටර කරනවා. පුතේ 28 මෙතන ගුණ කරාම මෙතන 6 වරක් 8 48යි ඉතුරුයි 4ක් පුතේ 6 වරක් 2 12යි 12යි 4යි 16යි. හරි. හරි.
දැන් මේක 1.6.8.0.0.0.0 බිඳුව එක මිලිලීටර් කියලා ගත එහෙනම් ධාරිතාවේ ලීටර් ගන්න මේක බෙදනවා 1000න් කීයද 1.6.8.0.0 ලීටර ඔච්චර ප්‍රමාණයක් තියෙනවා. ලීටර ඔච්චර ප්‍රමාණය එක ධාරිතාවයක් තියෙනවා. මෙච්චර ප්‍රමාණයක් පුරවන්න පුළුවන්. ඔච්චර ප්‍රමාණයක් පුරවන්න පුළුවන්. දැන් ඊගාවට ඒක ලියමු ඇති ජල පරිමාව දෙවන ප්‍රශ්නේ. ඇති ජල පරිමාව සමානයි පුතේ. මෙතන 400 ගුණ කිරීම 70 ගුණ කිරීම පුතේ කීයද 500. අගබින්දු ටික අගින් දැම්මොත් 1 2 3 4 5යි දැම්මා. දැන් බලන්න මේ 20යි 4යි වගේ ගුණුනොත් හරි සනීපයි. 20 වරක් 4 sorry 5 වරක් 4 20යි. උත්තරේ තමයි ඉස්සෙල්ලම කියවුනේ. දැන් මේක ආයි මේකෙන් ගුණ අගබින්දුව ආයි අගින් දැම්මා 7 වරක් 2 14යි. ගන්න. දැන් දරුවෝ ඕක ලීටර් කරන්න. මේක ලීටර් කරන්න. මේක මිලිලීටරමයි. ඒ ගානමයි 1 2 3 4 5 1 2 3 4 5යි. ඔය ලීටර් ගන්න 1000න් බෙදනවා. එතකොට කීයද එන්නේ 1400යි. පොඩ ඉන්න බලන්න. මේක මම 1 2 3 4 5යි 6යි. 1 2 3 4 5යි 5න් තියෙන තව එකක් ඕනේ. එතකොට මේක ඉතුරුයි. මොනවද? ලීටර ඔච්චර ප්‍රමාණයක් තියෙනවා පුතේ ටැංකියේ. ටැංකියේ මෙච්චර තෙල් ප්‍රමාණයක් තියෙනවා. දැන් මොකද කරන්නේ? අවශ්‍ය තෙල් පරිමාව. තව පුරවන්න අවශ්‍ය තෙල් පරිමාව. අවශ්‍ය තෙල් පරිමාව සමානයි පුතේ. කීයද? 16800 අඩු කිරීම 14000. එතකොට අගබින්දු 3 අගබින්දකට අගබින්දකයි අඩු කරාම එක බින්දු දෙකමයි. මෙතන 8න් බින්දුවක් බෑ කියන්නේ 8යි. 6න් 4ක් කියන්නේ 2යි. එකක් බින්දුව එහෙනම්. ඔන්න ඔච්චර ලීටර් ප්‍රමාණයක වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් තව ලීටර 2800ක් පුරවන්න පුළුවන්. තේරුණාද පුතේ? තේරුණා නේද? හරි. ටක් ගාලා ඒකේ අඩුපාඩු ටික ලියලා ඉවර කරන්න. පුතේ. ඒකේ අඩුපාඩු ටික ලියලා ඉවර කරන්න පුතේ. හොඳ ළමයි වගේ. ලියලා ඉවර කරන්න පුතේ. ලියලා ඉවරයි. හරි. එහෙනම් මේකේ පස්වෙනි ගාන පොඩ බලන්න මේ ගාන ලියාලා අපි පස්වෙනි ගාන ලියමු. ලියන්න පුතේ මෙහෙම. පහත දැක්වෙන්නේ ප්‍රජාජල සේවාවක
පහත් දැක්වෙන්නේ ප්‍රජාජල සේවාවක ඇති ටැංකියක දළ සැලැස්මකි එයට අල්ලන මුළු ජල ලීටර් ප්‍රමාණය සොයන. එයට අල්ලන මුළු ජල ලීටර් ප්‍රමාණය සොයන. පුතේ මුළු ජල ලීටර් ප්‍රමාණය හොයද්දී මේකට අල්ලන මුළු ජල ලීටර් ගාන හොයන පුතේ. හරි. ඕක සෙන්ටිමීටර් කරන්න යන්න එපා. කෙලින්ම ඝන මීටර වලට අරගෙන ඝන මීටර එකක් කියන්නේ ලීටර් 1000යි. ඝන මීටර එකක් කියන්නේ. එකයි ඝන මීටර කියන්නේ 1000යි ලීටර්. එකයි ඝන මීටර කියන්නේ 1000යි ලීටර්. ඒක පාවිච්චි කරලා ඔතන හදමු පොතේ ටක් ගාලා. ටක් ගාලා ලියන්න පුතේ. හරි. දැන් එහෙනම් මේකේ ධාරිතාව සමානයි පුතේ 7යි මීටර් ගුණ කිරීම 5යි මීටර් ගුණ කිරීම 4යි මීටර් මීටර කියන්නේ ඝන මීටර්. දැන් මේ දෙන්න ගුණ කරනවා ඉස්සෙල්ලාම 20යි. ඒකෙන් ආයි මෙයා ගුණ කරනවා කියන්නේ අග බිඳුව අගින් දැම්මා. මේ දෙන්න ගුණ කරනවා 14යි. ඔන්න හරි. ඝන මීටර 140යි. එහෙනම් ඔකේ ධාරිතාව ලීටර වලින් 140 වරක් 1000 ලීටර. එතකොට 140 වරක් 140,000යි ලීටර. ඔන්න ඒකත් හරි පුතේ. ඔන්න ඒකත් හරි. එතකොට අමතක කරන්න එපා දරුවෝ 1 ඝන මීටර කියන්නේ 1000යි ලීටර කියන එක. 1 ඝන මීටර කියන්නේ 1000යි ලීටර කියන. ටක් ගාලා හදන්න පුතේ. ටක් ගාලා හදන්න. ලියලා ඉවර ඇති. ලියලා ඉවර ඇති පුතේ. ලියලා ඉවර නැත්නම් අනිවාර්යෙන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුතේ. රූපෙත් අඳින්න ඕනි, මේ ටික ලියන්නත් ඕනි, ලියලා උත්තරේ ගන්නත් ඕනි පුතේ. මෙන්න මේ අවස්ථාවෙන් තමයි ඔක උත්තරේට ගියේ. ඒක අමතක කරන්න එපා. ඝන මීටර එකක් කියන්නේ ගොඩක් වෙව මතක තියන්න ලීටර එකයි කියලා. ඒක බොරු. එහෙම නෙමෙයි බං. ඝන මීටර එකක් කියන්නේ ලීටර 1000. ලීටර 1000ක් හරි. හරි. දැන් බලන්න පුතේ. දැන් බලන්න මේක. ලියන්න පහත ජල ටැංකියේ 6 වෙනි ප්‍රශ්නේ. පහත ජල ටැංකියේ මාළු ටැංකියක් කියලා ගත්තත් කවන්නේ නැහැ. පහත ජල ටැංකියේ පහත ජල ටැංකියේ උස HV එහි දිග හා පළල දී ඇති අතර එහි දිග හා පළල දී ඇති අතර එහි දිග හා පළල දී ඇති අතර එහි මුළු පරිමාව එහි එහෙම නැත්නම් එහි ධාර්තාව එහි ධාර්තාව එහි ධාර්තාව 36000යි ලීටර් නම්
හි ධාරිතාව 36000 ලීටර නම්. හි ධාරිතාව 36000 ලීටර නම්. එහි උස සොයන්න. එහි සොයන්න. එහි උස සොයන්න. ටක් ගාලා හදන්න try කරන්න ඊට පස්සේ මම කියලා දෙන්නම් පුතේ. ටක් ගාලා හදන්න try කරන්න මම කියලා දෙන්නම් දරුවෝ. වේගෙන් හදන්න try කරන්න. හදන්න පුතේ. කොහොමද ගන්නේ? ධාරිතාව සමානයි ඇත්තටම දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. එතකොට ධාරිතාවය පුතේ දෙනවා 36000යි ලීටර් කියලා. මේකේ දිග කීයද 3යි මීටර් පල්ල කීයද 2යි මීටර් උස දන්නේ නෑ h මීටර් h. දැන් දරුවෝ මේක එකම ඒකකයකට හරව ගන්න නම් මෙන්න මෙහෙම කරන්න ඕනේ. මෙතන එනවා 6යි h මේක ඝන මීටර්නේ. මේ ලීටර් කියන එක ඝන මීටර කරන්න මේ පැත්ත බෙත්ත හැකි 1000න්. එතකොට මේ පැත්තේ 36යි ඝන මීටර් කියලා නැත්නම් ඕක හෙන අවුලක් වෙනවා හොඳේ. ඔන්න හරි. දැන් ඝන මීටරට ඝන මීටර කැපෙනවා කොහොමද? මේ දෙපැත්තම 6ෙන් බෙදුවාම h සමානයි කියලා 6යි කියලා එනවා. අර මේ පැත්ත ලීටර වලට හරවගෙන යනකොට ආයි කරදරයි ඕක බෙදෙද්දී එක එක ප්‍රශ්න එනවා. ඒක හන්ද පුතේ. මේක මේ විදිහට ගන්න එතකොට හොඳයි. ඒක එහෙම ගන්න එතකොට හොඳයි පුතේ. හරි. ඔන්න උත්තරය ආවා කීයද? 6යි මීටර් කියලා. මේක උස එනවා 6යි මීටර්. ටක් ගාලා ලියා ගන්න පුතේ. ටක් ගාලා ලියා ගන්න. හරි. ඒක ලියා ගන්න. අඩුපාඩු තියෙනවා ලියා ගන්න පුතේ. හරි ඔක්කොම ටික ලියා ගන්න. හරි පුතේ එහෙනම්. 9 ශ්‍රේණියේ 9 වෙනි පාඩම ටර්මිනුම්. ඒ පාඩම මේ විදිහට ඉවර වෙනවා. මේ පාඩම මේ විදිහට ඉවර වෙනවා පුතේ. ඔබට තනියෙන් ගෙදර වැඩක් තියෙනවා. ඒ තමයි 9 1 අභ්‍යාසය 9 2 අභ්‍යාසය තනියෙන් හදන එක. මේ ඔබට ඒකට යන පාත් එක කියලා දුන්නේ. දැන් ඔබට ඒ අභ්‍යාස දෙකම ඒ අභ්‍යාස දෙකත් කරාට පස්සේ ඔන්න ඔබ මේ පාඩමේ හොඳටම ස්ථාවරයි. එහෙනම් දරුවෝ අද ක්ලාස් එක නතර කරමු. ආයි අපි ඊළඟ සතිය හම්බෙමු. ආයිබෝවන්. good night පුතේ.